සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද අපි කරන්න යන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2020 වර්ෂයේ ව්‍යාපාරා ගිණුම් කරන විෂයට අදාළ MCQ ප්‍රශ්න පත්‍රය. හරි අපි මුලින්ම ප්‍රශ්න ටිකට පළවෙනියට කියලා තියෙනවා පහත සිද්ධිය ඇසුරින් අංක 1 සිට 5 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පහත සිද්ධිය ඇසුරින් අංක 1 සිට 5 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා මේක කියලා තියෙනවා. එතකොට අපි මුලින්ම සිද්ධිය කියවලෙමු. සිද්ධිය කියනවා ගිරිකුල මහා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය පාසල් සමෝපකාර සමිතිය හා අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල එකමුතුව තිස්ස සහල් මෝල් ව්‍යාපාරයේ අයිතිකරු වන දහම්සේකර පරිත්‍යාග කරන ලද සහල් භාවිතයෙන් සකස් කර ලබා දෙන සහල් කැඳ වීදුරුවට පාසල් සිසුන් රුචිකත්වයක් දක්වයි. ගිරිකුල මහා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය පාසල් සමෝපකාර සමිතිය හා අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල එකමුතුව තිස්ස සහල් මෝල් ව්‍යාපාරයේ අයිතිකරු වන දහම්සේකර පරිත්‍යාග කරන සහල් භාවිතයෙන් සකස් කර ලබා දෙන සහල් කැඳ වීදුරුවට පාසල් සිසුන් රුචිකත්වයක් දක්වයි. පළවෙනි ප්‍රශ්නේ කියනවා ගිරිකුල මහා විද්‍යාලය විසින් සපුරා ලන මිනිස් අවශ්‍යතාවය කුමක්ද කියලා. ගිරිකුල මහා විද්‍යාලය විසින් සපුරා ලන මිනිස් අවශ්‍යතාවය කුමක්ද කියලා. ගිරිකුල මහා විද්‍යාලය මොකේද අහන්නේ? ගිරිකුල මහා විද්‍යාලය විසින් සපුරා ලන මිනිස් අවශ්‍යතාවයනේ අහන්නේ. ගිරිකුල මහා විද්‍යාලය කියන්නේ පාසලක්. පාසලක් විසින් සපුරා ලන මිනිස් අවශ්‍යතාවය කුමක්ද? මිනිස් අවශ්‍යතාව කියන්නේ මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනි දේවල්. එතකොට මිනිස් අවශ්‍යතාවවල ලක්ෂණ තමයි මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනි. පුද්ගලානුබද්ධ නැහැ කියන්නේ හැමෝටම පොදුයි. අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනි. එතකොට ඒ වගේ ලක්ෂණ ටිකක් තමයි තියෙන්නේ. එතකොට අවශ්‍යතා සපුරා ගන්නා විවිධාකාර වලට කියනවා අපි උවමනා කියලා. එතකොට ගිරිකුල මහා විද්‍යාලයේ විසින් සපුරාලන මිනිස් අවශ්‍යතාවය කුමක්ද කියලානේ අහන්නේ. අපිට සාමාන්‍යයෙන් අපි පාසලක සපුරාලන අවශ්‍යතාවය කුමක්ද? අවශ්‍යතාවය තමයි අධ්‍යාපනය. එතකොට මේකේ අපිට මේ ප්‍රශ්නයන් හේතුවක් තමයි මේකේ දහම්සේකර විසින් කැඳ වීදුරුවක් සපයනවනේ. ඒකේ ආහාර කියලා අපිට ආහාර කියලා දාන්න ඉඩ තියෙන හින්දා තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එතකොට ගිරිකුල මහා විද්‍යාලය විසින් සපුරාලන මිනිස් අවශ්‍යතාවය තමයි අධ්‍යාපනය. දෙවෙනි එකේ කියනවා ගිරිකුල මහා විද්‍යාලයේ බාහිර පරිසර සාධකයක් සඳහා නිදසුන් වන්නේ. ගිරිකුල මහා විද්‍යාලයේ බාහිර පරිසර සාධකයක් සඳහා නිදසුන් වනුයේ. එතකොට ව්‍යාපාර පරිසරයේ සාධක දෙකක් තියෙනවා. අභ්‍යන්තර පරිසරයේ සාධකයි බාහිර පරිසර සාධකයි. අභ්‍යන්තර පරිසර සාධක කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ පවතින සාධක. බාහිර පරිසර සාධක කියන්නේ ව්‍යාපාරයෙන් බාහිරින් පවතින සාධක. එතකොට අභ්‍යන්තර පරිසර සාධක වලට උදාහරණ තමයි අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්. එතකොට බාහිර පරිසර සාධක තමයි ගනුදෙනුකරුවන්, තරඟකරුවන්, සැපයුම්කරුවන්, රජය, දේශපාලන පරිසරය, ආර්ථික පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය ඔය වගේ දේවල් තමයි බාහිර පරිසරයට අයත් වෙන්නේ. එතකොට මේකේ අහලා තියෙන්නේ ගිරිකුල මහා විද්‍යාලයේ බාහිර පරිසර සාධකයක් සඳහා නිදසුන් වන්නේ. ගිරිකුල මහා විද්‍යාලයේ අභ්‍යන්තර පරිසරයේ උදාහරණ තමයි විදුහල්පතිතුමා, ගුරුවරු, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ශිෂ්‍යයෝ ඒ වගේ කට්ටිය අයත් වෙනවා මේකේ අභ්‍යන්තර පරිසර සාධකය. ඒතකොට බාහිර පරිසරයේ සාධකයකට මේකේ දාලා දිනවා ආදිශ්‍ය සංගමය. එතකොට ඊට පස්සේ තිස්ස හාල් මෝල් ව්‍යාපාරය ඒවා තමයි මේකේ බාහිර පරිසර සාධක. එතකොට මේකේ අහන බාහිර පරිසර සාධකයක්. අධ්‍යයන කාර්ය මණ්ඩලය කොහෙද තියෙන්නේ? අධ්‍යයන කාර්ය මණ්ඩලය කියන්නේ ව්‍යාපාරේ පාසලේ ගුරුවරු විදුහල්පති විදුහල්පතිතුමා ඒ වගේ කට්ටිය තමයි අධ්‍යයන කාර්ය මණ්ඩලය යටතට ගන්නේ. ඒතර අනධ්‍යයන කාර්ය මණ්ඩලය කියන්නේ පාසලේ ඔය පාසලේ අතු ගාන කට්ටිය, එතකොට ඔෆිස් එකේ වැඩ කරන කට්ටිය අපිට රිලීෆ් බෙදන්නේ, ගුරුවරුන්ට රිලීෆ් බෙදන්නේ. ඒ කට්ටිය තමයි අනධ්‍යයන කාර්ය මණ්ඩලය යටතට ගන්නේ. එතකොට පාසල් සිසුන් පාසල අභ්‍යන්තර සාධකයන්නේ. එතකොට පාසල් සිසුන් අභ්‍යන්තර පරිසර සාධකයන් යටතට තමයි ගන්නේ. නමුත් තිස්ස හාල් මෝල් ව්‍යාපාරය කවුද? තිස්ස හාල් මෝල් ව්‍යාපාරේ බාහිර පරිසර සාධක. හේතුව මේක පාසල අභ්‍යන්තරය නෙවෙයිනේ. පාසලේ පිටත තියෙන්නේ. එතකොට දෙකට උත්තර 3.
3 කියනවා ඉහත සිද්ධිය ඇතුළත් රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධානය කරනුයි. අයිතිකාරීත්වය අනුව රාජ්‍යංශය හා පෞද්ගලික අංශය කියලා ව්‍යාපාර සංවිධාන බෙදෙනවා. එතකොට පෞද්ගලික අංශය ඒවට අයත් වෙනවා තනි පුද්ගල, හවුල්, ඊට පස්සේ පෞද්ගලික සමාගම්, පොදු සමාගම් වගේ දේවල්. එතකොට රාජ්‍ය අංශයේ දේවල් වලට අයත් වෙනවා රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා, රාජ්‍ය සමාගම්. එතකොට ඔය වගේ දේවල්. එතකොට මේකේ බලමු මොකක්ද උත්තරේ කියලා. තිස්ස හාල්මෝල් ව්‍යාපාරය මොකක්ද? තිස්ස හාල්මෝල් ව්‍යාපාරයේ අයිතිකරු වෙන්නේ කවුද? දහම්සේකර. ඒක රාජ්‍යාංශයට අයත් වෙන්නේ පෞද්ගලික අංශයට අයත් වෙන්නේ. ආදේශ සංගමේ පාසලේ ආදී ශිෂ්‍යයන් විසින් පවත්වාගෙන යන්නේ. ඒකත් පෞද්ගලික අංශේ. ඒක රාජ්‍යාංශයට අයත් වෙන්නේ නැහැ. පාසලේ සමෝපකාර සමිතිය අයත් වෙන්නේ. සමෝපකාර සමිතිය අහලා තියෙනවනේ. සමෝපකාර සමිති පෞද්ගලික අංශයට තමයි අයත් වෙන්නේ. එතකොට ගිරිකුල මහාවිද්‍යාලයේ සියලු කටයුතු කරන්නේ කවුද? සියලු කටයුතු කරන්නේ කවුද? රජය විසින්. රජයෙන් ප්‍රතිපාදන දෙනවා. එතකොට ගොඩනැගිලි හදන ප්‍රතිපාදන දෙන්නේ රජයෙන්. ගුරුවරුන්ට වැටුප් ගෙවන්නේ රජයෙන්. ගුරුවරු පත් කරන්නේ රජයෙන්. එතකොට මේක මොකද්ද? ගිරිකුල මහාවිද්‍යාලය තමයි මේකට උත්තරේ. 4 කියනවා ඉහත සිද්ධියේ ඇතුළත් සහල් කැඳ සකස් කිරීමට භාවිතා කළ සහල් ආයතන නිෂ්පාදන සාධකයක් කුමක්ද? නිෂ්පාදන සාධක 4ක් තියෙනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියලා. එතකොට ඉහත සිද්ධියේ ඇතුළත් සහල් කැඳ සකස් කිරීමට භාවිතා කළ සහල් ආයතන නිෂ්පාදන සාධක. අපිට සහල් කැඳ සකසන්න මූලිකම දේවල් මොනවද? සහල් ඕනේනේ. නැවත දෙයක් සකස් කරන්න යොදා ගන්නා ද්‍රව්‍ය මොනවද? ප්‍රාග්ධනය. එතකොට සහල් මොකද්ද වෙන්නේ? සහල් මොකද්ද මොන නිෂ්පාදන සාධක? සහල් ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධකයට තමයි අයත් වෙන්නේ. එතකොට 4ට උත්තරේ 3. 5 කියනවා ඉහත සිද්ධිය ඇතුළත් 30 හාල් මෝල් ව්‍යාපාරයේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. ඉහත සිද්ධිය ඇතුළත් 30 සහල් මෝල් ව්‍යාපාරයේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. 30 හාල් මෝල් ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධානයක්ද? තනි පුද්ගලද, හවුල්ද, පෞද්ගලික සමාගම්ද, පොදු සමාගම්ද? මේකේ කියනවා 30 සහල් මෝල් ව්‍යාපාරයේ අයිතිකරු වන දහම්සේකර. මේ බලන්න 30 සහල් මෝල් ව්‍යාපාරයේ අයිතිකරු වන දහම්සේකර. මේ එතන මොකද්ද කියන්නේ? දහම්සේකර. දහම්සේකර කියන්නේ කවුද? මේකේ අයිතිකාරය. එතකොට මෙම ව්‍යාපාරේ මොන ව්‍යාපාරයක්ද? මේක තනි පුද්ගල ව්‍යාපාරය. මේකේ අයිතිකරුවන් දෙන්නෙක් නැහැ. අකට පෞද්ගලික සමාගම ඒ වගේ නම් බෙදිලා නැහැ. එතකොට මේක මොකද්ද? තනි පුද්ගල ව්‍යාපාරය. තනි පුද්ගල කේවල ස්වාමී ව්‍යාපාරය. කේවල ස්වාමී ව්‍යාපාරවල ලක්ෂණ තමයි අයිතිකාරීත්වය තනි පුද්ගලයෙක් දරනවා, තීරණ තනියෙන් ගන්න, අඛණ්ඩ පැවැත්මක් නැහැ, නෛතික පුද්ගල භාවයක් නැහැ, වගකීම අසීමිතයි. මේ වගේ ලක්ෂණ තනි පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ යටතට ගෙනෙනවා. එතකොට ඉහත සිද්ධිය ඇතුළත් 30 සහල් මෝල් ව්‍යාපාරයේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. මෙම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ඒක පොඩ්ඩක් තියමුකෝ. මෙම ව්‍යාපාරයේ සම්බන්ධ දහම්සේකරගේ වගකීම සීමිත වේ. නෑනේ. කේවල ස්වාමී ව්‍යාපාරවල අනිවාර්යයෙන්ම වගකීම අසීමිතයි. එතකොට මේකේ උත්තරේ වැරදි. 3 කියනවා මෙම ව්‍යාපාරයේ නීතිමය පුද්ගලභාවයක් ඇතලු. නෑ. කේවල ස්වාමී ව්‍යාපාරවල ව්‍යාපාරයේ නාමය නීතිය ඉදිරියේ පිළිගන්නේ නැහැ. ව්‍යාපාරයේ අයිතිකරුගේ නමින් තමයි නීතිය ඉදිරියේ පිළිගන්නේ. එතකොට මේක නීතිමය පුද්ගලභාවයක් ඇත නෙවෙයි, නීතිමය පුද්ගලභාවයක් නැහැ. එතකොට මේ උත්තරෙත් වැරදි. මෙම ව්‍යාපාරයේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරී. ව්‍යාපාරවල අරමුණු අනුව බෙදෙනවා ලාභ අරමුණු කර නොගත් කිය. නමුත් මේක පාසලේ සිසුන්ට නොමිලේ සහල් ලබා දුන්නාට මේක මෙයා පවත්වාගෙන යන්නේ මොකටද? කේවල ස්වාමී ව්‍යාපාර පවත්වාගෙන යන්නේ ලාභ අරමුණු කරගෙන. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරය යටතට ගන්නවා එතකොට පාසල්, ඊට පස්සේ ඔය මරණාධාර සමිති, ඊට පස්සේ තරුණ සමිති, ඔය වගේ දේවල් ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. මේකේ පළවෙනි උත්තරය තියෙනවා මෙම ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. බලන්න ගිරිකුල තිස්ස සහල් මෝල් ව්‍යාපාරයේ අයිතිකරු වන දහම්සේකර. ව්‍යාපාරවල කියනවා ඕනෑම ව්‍යාපාරයක කියනවා ව්යාපාරයක නමින් හැර වෙනත් නමකින්
පවත්වාගෙන යන්නේ නම් ව්‍යාපාර නාමය අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතුය. ඒ කියන්නේ ව්‍යාපාර නාම ආඥාපනතේ. එතකොට මේකේ කවුද අයිතිකරුව? අයිතිකරු වෙන්නේ දහම්සේකර. නමුත් ව්‍යාපාරේ නම මොකද්ද තියෙන්නේ? තිස්ස සහල්මෝල්. එතකොට මේ දෙක පරස්පරයිනේ. එතකොට මේකේ ව්‍යාපාර නාමය අනිවාර්යයෙන්ම අපි ලියාපදිංචි කරන්න ඕනි. එතකොට පහට උත්තරේ වෙන්නේ 1. අය කියනවා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් වන්නේ. ව්‍යාපාර නිෂ්පාදනයේ ස්වභාවය අනුව භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර, සේවා නිෂ්පාදන ව්‍යාපාර කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට භාණ්ඩ නිෂ්පාදනය කිරීම කියන්නේ අනිවාර්යයෙන්ම යම්කිසි අවුට්පුට් කියන්නේ නිෂ්පාදනයක් නිෂ්පාදනය කරනවා නම් ඒක නිෂ්පාදන ව්‍යාපාරය. සේවා නිෂ්පාදනය කියන්නේ යම්කිසි සේවාවක් සපයනවා. භාණ්ඩ නිෂ්පාදන වලට උදාහරණ තමයි සීනි නිෂ්පාදන සමාගම. එතකොට ලංකා ඒ කියන්නේ සිමෙන්ති නිෂ්පාදන සමාගම. එතකොට ඔය වගේ දේවල් අනිවාර්යෙන් නිෂ්පාදන ව්‍යාපාරය යටතට ගෙනෙනවා. එතකොට සේවා නිෂ්පාදන ව්‍යාපාර යටතට ගෙනෙන්නේ ගුවන් ලංකා විදුලි බල මණ්ඩලය. එතකොට ගුවන් විදුලි සංස්ථාව එතකොට ශ්‍රී ලංකා එයාර්ලයින්ස් මහා බැංකුව වගේ දේවල් සේවා නිෂ්පාදන ව්‍යාපාරය යටතට ගෙනෙනවා. එතකොට මේකේ කියනවා භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය. ශ්‍රී ලංකා සීනි පෞද්ගලික සමාගම. සීනි පෞද්ගලික සමාගමෙන් මොනවද හදන්නේ? සීනිනේ හදන්නේ. එතකොට මේක නිෂ්පාදනයක් කරන හින්දා මේකේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරය. එතන 6ට උත්තරේ ඒක. දෙවෙනි උත්තරේ බලමු. සමුපකාර තොග වෙළඳ සංස්ථාව. තොග වෙළඳ සංස්ථාවෙන් තොග භාණ්ඩ මිලදීගෙන නැවත විකිණීම කරනවා මිසක යම්කිසි දෙයක් නිෂ්පාදනය කරන්නේ නැහනේ. එතකොට ඒකත් උත්තරේ නෙමෙයි. ශ්‍රී ලංකා ගුවන් සමාගම. ගුවන් සමාගමේ ගුවන් මගින්ට පහසු සලසනවා මිසක ගුවන් යානා නිපදවන්නේවත් වෙන මොකුත් නිපදවන්නේ නැහනේ. එතකොට ඒකත් උත්තරේ නෙමෙයි. 4 කියනවා ශ්‍රී ලංකා මහා බැංකුව. ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් හසුරවනවා මිසක වෙන මොකුත් කිසිවක් කරන්නේ නැහනේ. එතකොට යම්කිසි නිෂ්පාදනයක් කරන්නේ නැහනේ. එතකොට ඒකත් නෙමෙයි. ඒකට උත්තරේ 6ට උත්තරේ 1. 7 බලමු. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහ ස්වේච්ඡා විවෘත සමාජිකයක් පැවතීම ව්‍යාපාර සංවිධානයක ලක්ෂණ වේ. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් හා ස්වේච්ඡා විවෘත සමාජිකත්වයක් පැවතීම ව්‍යාපාර සංවිධානයක ලක්ෂණ වේ. එම ව්‍යාපාර සංවිධාන වර්ගය සඳහා නිදසුනක් වන්නේ. එම ව්‍යාපාර සංවිධාන වර්ගය සඳහා නිදසුනක් වන්නේ. සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ස්වේච්ඡා විවෘත සමාජිකත්වය තියෙන්නේ සමෝපකාර සමිතිවල. අනිත් කිසිවක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නැහැ, ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වයක් නැහැ. එතකොට අපි බලමු මේකේ සමෝපකාර සමිති මොනවද තියෙන්නේ කියලා. ගුණවර්ධන සහ පුත්‍රයෝ නැහැ. ඒකත් නෙවෙයි. සීමා සහිත මහරගම විවිධ සේවා සමෝපකාර සමිති. ඔක පොඩ්ඩක් තියපමු. එතකොට තුන්වෙනි එක කියනවා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. ඒකත් නෙවෙයි. 4 කියනවා ශ්‍රී ලංකා ටෙලිකොම් පොදු සමාගම. නැහැ. එතකොට උත්තරේ වෙන්නේ 2. ශ්‍රී ලංකා මහරගම විවිධ සේවා සමෝපකාර සමිතිය. 4 උත්තරේ 2. 8 කියනවා පහත දැක්වෙන සිදුවීම් කිහිපයකි. පහත දැක්වෙන්නේ සිදුවීම් කිහිපයකි. ඉහත සිදුවීම් අතුරින් තොග වෙළඳාමේ ලක්ෂණ තොග වෙළඳාම් වන්නේ. ඉහත සිදුවීම් අතුරින් තොග වෙළඳාම් වන්නේ. ඒ කියනවා රුවන් මොඩර්න් සැලුන් වෙත ගොස් කොණ්ඩේ කපා ගැනීම. දැන් අපි කොණ්ඩයක් කපුවම නැවත ආපහු කොණ්ඩේ කපන්නේ. කොණ්ඩේ කැපීමෙන් ප්‍රයෝජනයක් නැහැනේ. අපේ ලස්සන වැඩි වෙනවා. ලස්සන වැඩි වෙනවා. නමුත් ඒක නැවත නිෂ්පාදනයක් කරන්න යොදාගන්නේ නැහැනේ. එක්කෝ නැවත විකුණන්නේ නැහැනේ අපි. එතකොට මේක තොග වෙළඳාම නෙමෙයි සිල්ලර වෙළඳාම. B කියනවා සබුමල් තම ප්‍රයෝජනය සඳහා ජපානයෙන් මෝටර රථයක් ආනයනය කිරීම. ජපානය මෝටර රථය තම පෞද්ගලික පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා මිලදී ගන්නවා නම් ඒක සිල්ලර වෙළඳාම වෙනවා. ඒකත් නෙවෙයි. C කියනවා සුමුදු මල් වෙළෙන්දෝ නැවුම් මල් කූට දෙකක් මිලදී ගැනීම. සුමුදු මල් වෙළෙන්දෝ නැවුම් මල් කූට දෙකක් මිලදී ගැනීම. මොකක්ද කියන්නේ? සුමුදු මල් වෙළෙන්දෝ කියන්නේ නැවත මල් විකුණනවා. ඒ කට්ටිය මල් කූට දෙකක් නැවුම් මල් කූට දෙකක් මිලදී ගන්නේ මොකද? නැවත විකිණීමේ පරමාර්ථයෙන්. එතකොට ඒක තොග වෙළඳාමක් වෙනවා. D කියනවා සමන් සිය අස්වැන්නෙන් වී කිලෝ 50ක් වී මෝල් හිමියෙකුට විකිණීම. සමන් සිය අස්වැන්නෙන් වී කිලෝ 50ක් වී මෝල් හිමියෙකුට විකිණීම.
සිය අස්වැන්නේ වී කිලෝ 50ක් වී මෝල් හිමියෙකුට විකුණන්නේ මොකටද? වී මෝල් හිමියා නැවත විකුණනවනේ වී කොටලා හාල් කරලා. එතකොට මේකත් ඔක වෙළඳාමක් වෙනවා. ඒතර උත්තරේ C සහ D. 8ට උත්තරේ 4. නවවෙනි එක බලමු. පහත සිද්ධිය ඇසුරෙන් අංක 9 සහ 10 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. පහත සිද්ධිය ඇසුරෙන් අංක 9 සහ 10 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. කියලා දිනක් කසුන්ට රුපියල් 18000ක ලංකා බැංකු චෙක් පතක් අරුණගෙන් ලැබුණි. එය ගනුදෙනු කළ නොහැකි ලෙස රේඛනය කර තිබුණි. කසුන් එම චෙක් පත තමාගේ මහජන බැංකුවේ ඇති ජංගම ගිණුමේ තැන්පත් කරන ලදී. අපි මේකේ වැදගත් තොරතුරු ටික හයිලයිට් කරන් ඉමුකෝ. කසුන්ට 18000ක චෙක් පතක් ලැබුණා. කසුන්ට ලැබුණලු 18000ක ලංකා බැංකු චෙක් පතක්. කාගෙන්ද ලැබිලා තියෙන්නේ? අරුණගෙන් හම්බෙලා තියෙන්නේ. හරිද? එතකොට මේකේ අහලා තියෙන අරුණගෙන් ලද චෙක් පත. අරුණගෙන් ලද චෙක් පත. චෙක් පතේ මොකද්ද ලියලා තියෙන්නේ? ගනුදෙනු කළ නොහැක. ගනුදෙනු කළ නොහැක කියලා රේඛනය කරලා තියෙනව නේද? මේ ගනුදෙනු කළ නොහැක කියලා රේඛනය කරලා තියෙනවා. එතකොට මේක මේක අහලා තියෙනවා විශේෂ රේඛනයක් සහිත චෙක් පතක දානවා. සාමාන්‍ය රේඛනයක් සහිත චෙක් පතක දානවා. පිටසන් කළ නොහැකි චෙක් පතක් දානවා. බැංකු කවුන්ටරේ මුදල් ලබා ගත හැකි චෙක් පතක් දානවා. එතකොට මේක විශේෂ රේඛනයක් නෑනේ. රේඛනය කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. විශේෂ රේඛනය හා සාමාන්‍ය රේඛනය කියලා. විශේෂ රේඛනය කියන්නේ මේකේ යම්කිසි වාණිජ බැංකුවක නමක් යොදලා තියෙනවනේ. ඒ කියන්නේ ගනුදෙනු කළ නොහැක මහජන බැංකුව. ගනුදෙනු කළ නොහැක BOC බැංකුව. ඕන් ඔය වගේ ලියලා තියෙනවා නම් ඒක විශේෂ රේඛනයක් වෙනවා. නමුත් මේකේ එහෙම ලියලා නෑනේ. ඒතකොට මේක සාමාන්‍ය රේඛනයක්. එතකොට අපි 9 උත්තරේ 2 කියලා ගන්න පුළුවන්. නමුත් අනිත් දෙක කියමු. පිටසන් කළ නොහැකි චෙක් නෑ. ගනුදෙනු කළ නොහැකි කියලා ලියලා තිබ්බට පිටසන් කරන්න පුළුවන්. 4 බැංකු කවුන්ටරයෙන් මුදල් ලබා ගත හැකි චෙක් පතකි. නෑ. ගනුදෙනු කළ නොහැක කියන්නේ ඒක බැංකු කවුන්ටරයට දීලා එවෙලෙම සල්ලි ලබා ගන්න බෑ. ඒක බැංකු ගිණුමේ තැන්පත් කරන්න විතරයි පුළුවන්. එතකොට මේක මොකද්ද? සාමාන්‍ය රේඛනයේ සහිත චෙක් පතකි. 10 කියනවා ඉහත සිද්ධියේ සඳහන් චෙක් පතෙහි ආදායකයා අනලදු. හරි. ආදායකයා අනකරු අනලදු. හරිද? අපි අනකරු කියන්නේ ඒ චෙක්පත් හිමියා. චෙක්පත් හිමියා අනකරු වෙනවා. අනලදු කියන්නේ චෙක්පත් නිකුත් කරන ලද බැංකුව. ආදායකයා කියන්නේ එම සල්ලි ලබා ගන්නා තැනැත්තා. හරිද? එතකොට මේකේ බලමු අපි අනකරු අනලදු ආදායකයා කවුද කියලා. කසුන්ට 18000ක ලංකා බැංකු චෙක් පතක් අරුණගෙන් ලැබුණි. ඒතකොට අපි ලංකා බැංකුව කෙලින්ම දාන්න පුළුවන් අනලදු විදිහට. එතකොට කාගෙන්ද මේ චෙක් පත ලැබිලා තියෙන්නේ? අරුණගෙන්. අරුණ තමයි චෙක්පත් හිමියා. ඒ කියන්නේ අරුණ කවුද? අරුණ තමයි අනකරු. එතකොට කසුන්ට තමයි 18000ක චෙක් පත දීලා තියෙන්නේ. එතකොට කසුන් කවුද? ආදායකයා. අරුණ තමයි අනකරු. ලංකා බැංකුව තමයි අනලදු. කසුන් තමයි ආදායකයා. උත්තර ටික බලමුකෝ. ආදායකයා කසුන් වන අතර ආදායකයා කසුන්. ඒක හරි. අනලදු මහජන බැංකුව වේ. ඒ උත්තරේ හරි. අපි බලමු ඊළඟ එක. අනකරු අරුණ. හරි. අනකරු අරුණ. ආදායකයා මහජන බැංකුවද නෑ. ආදායකයා කසුන්. දෙවෙනි උත්තරේ වැරදි. තුන්වෙනි එකේ කියනවා අනලදු ලංකා බැංකුව මේකේ අනලදු ලංකා බැංකුව වන අතර ආදායකයා කසුන් වේ. අනලදු හරි. පළවෙනි උත්තරේ මට වැරදුනා. අනලදු මහජන බැංකුව නෙවෙයි. චෙක්පත මහජන බැංකුවේ තැන්පත් කරාට එම චෙක්පත නිකුත් කරලා තියෙන්නේ මොන බැංකුවෙන්ද? මහජන ලංකා බැංකුවේ. එතකොට ඒකේ අනලදු කවුද? ලංකා බැංකුව. පළවෙනි උත්තරෙත් වැරදි. තුන්වෙනි එක කියනවා අනලදු ලංකා බැංකුව වන අතර. අනලදු ලංකා බැංකුව. හරි. අනලදු ලංකා බැංකුව තමයි. ආදායකයා කසුන්නේ. හරි. ආදායකයා කවුද? ආදායකයාත් කසුන්. අන්න ඒ උත්තරේ හරි. 10ට 3. එකොළහ කියනවා රුපියල් ලක්ෂ 10ක ලක්ෂ 10ට රක්ෂණය කර තිබූ අමල්ගේ ගොඩනැගිල්ලේ
කොටසක ගින්නක් ඇති වූ අතර වන්දිය ලෙස ලක්ෂ 3ක් ඔහුට ලැබුණි. ලක්ෂ 3ක් පමණක් වන්දිය ලෙස ලැබීමට අදාළ රක්ෂණ මූලධර්මය වන්නේ. රක්ෂණ මූලධර්ම ටිකක් තියෙනවා. රක්ෂණ හිමිකම, උපරිම විශ්වාසය, හානිපූරණය ඔයගේ දේවල්. හානිපූර්ණය යටතේ තියෙනවා ආදේශනයේ දායකත්වය කියලා දෙකක්. එතකොට මේකේ කියනවා හානිය වෙලා තියෙන ලක්ෂ 3යි. ඒ ලක්ෂ 3ට අදාළ රුපියල් ලක්ෂ 3ක වන්දිය ලැබිලා තියෙනවා. නමුත් ව්‍යාපාරයේ ගොඩනැගිල්ල රක්ෂණය කරලා තියෙන ලක්ෂ 10කට කියලා කියනවා. මේකේ අහලා තියෙන්නේ ලක්ෂ 3ක පමණක් වන්දියක් ලැබීමට අදාළ රක්ෂණ මූලධර්ම. පළවෙනි උත්තරේ තියෙනවා රක්ෂණ හිමිකම. රක්ෂණ හිමිකම කියන්නේ මෙම ව්‍යාපාරයේ කියන්නේ ගොඩනැගිල්ලට ඇති අයිතිය. උපරිම විශ්වාසය කියන්නේ ව්‍යාපාරයේ විසින් රක්ෂණ සමාගමට සියලුම දේවල්. ඒ කියන්නේ මේව ගොඩනැගිල්ල සම්බන්ධයෙන් සියලුම දේවල් එයාට කියලා තියෙනවා නම් ආයක උපරිම විශ්වාසය වෙනවා. හානි පූරණය කියන්නේ අදාළ වන්දි හානිය වූ ප්‍රමාණයට පමණක් වන්දිය ලබා දෙන. ආදේශනය කියන්නේ ආදේශනය කියන්නේ යමක් දෙයක් නැති වුණොත් ආන් ඒකට ආදේශයක් කරනවා. වාහනයක් නැති වුණොත් වාහනයක් දෙනවා. ආයකට තමයි ආදේශනය කියන්නේ. ඒතර හානි පූරණය කියන්නේ ඒ ලක්ෂ 3ක වන්දිය ලක්ෂ 3ක හානියක් වුණා නම් ඒකට අදාළ ලක්ෂ 3ක් විතරක් දෙන එක තමයි හානි පූරණය කියන්නේ. ඒතකොට 11ට උත්තරය 3. 12 බලමු. පහත X තීරුවේ sannivedana මාධ්‍ය Y තීරුවේ sannivedana මාධ්‍ය සහ නිදසුන් දැක්වේ. ඉහත sannivedana මාධ්‍ය නිදසුන් සමග පිළිවෙලින් ගලපන ලද පිළිතුර තෝරන්න. අපි බලමු මේක කොහොමද ගලපන්නේ කියලා. වාචික ලිඛිත විද්‍යුත්තා සංඥා සංකේත. වාචික කියන්නේ අපි වට වචනෙන් කතා කරන එක. ලිඛිත කියන්නේ යම් කිසි දෙයක් ටයිප් කරලා හෝ අතින් ලියලා. විද්‍යුත් ලිඛිත කියන්නේ විද්‍යුත් මාධ්‍යයක් ඔස්සේ යම් කිසි ටයිප් කරන හෝ කතන මාධ්‍යයක් ලිඛිත මාධ්‍යයක් කියන්නේ යවන එක. සංඥා සංකේත කියන්නේ ඔය අපිට කියන්නේ මාර්ග සංඥා ආන් ඒ වගේද හස්ත සංඥා ආන් ඒවා තමයි සංඥා සංකේත කියන්නේ. අපි බලමු පාසලේ සීනුව නාද කිරීම. ඒක වාචිකද ලිඛිතද විද්‍යුත් ලිඛිත සංඥා සංකේත. සීනුවක් නාද කරපුවම මොකක්ද දෙන්නේ අපිට සංඥාව. එතකොට ඒකට එන්නේ සංඥා සංකේත. ශිෂ්‍ය නායක රැස්වීමක් පැවැත්වීම. ශිෂ්‍ය නායක රැස්වීමක් පවත්වනකොට අපි කතා කරන්නේ කොහොමද? කට වචන එන්නේ. එතකොට ඒක වාචික. දෙමාපිය රැස්වීමට කැඳවීම් ලිපි තැපැල් කිරීම. දෙමාපිය රැස්වීමට කැඳවීම් ලිපි තැපැල් කරාම මොකද්ද? ඒක ලිඛිත. කලාප අධ්‍යාපන කාර්යාලයට පැක්ස් පණිවිඩයක් එනවා. පැක්ස් කියන්නේ මොකද්ද? පැක්ස් යවන්නේ කොහොමද? අන්තර්ජාලය හරහා තමයි පැක්ස් යවන්නේ. එතකොට මේ මොකද්ද? විද්‍යුත් ලිඛිත. පැක්ස් එකක් මැසේජ් එකක් වගේනේ. පණිවිඩයක් යවනවා කියන්නේ. එතකොට ඒක ලිඛිත මාධ්‍යයක් වෙනවා. ඒතර උත්තරේ මොකද්ද? BCDA උත්තරේ 2. 13 බලමු. යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආකර්ශනීය ලෙස නවීකරණය කිරීම. යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආකර්ශනීය ලෙස නවීකරණය කිරීම. මෙම ප්‍රකාශය තුළ ගම්ම්‍ය වන ප්‍රවාහන මූලිකාංගය වන්නේ. අපිට ප්‍රවාහන මූලිකාංග 4ක් තියෙනවා. මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්තය. මාර්ගය කියන්නේ යම්කිසි වාහනයක් ගමන් ගන්නා පතේ, ඒ කියන්නේ ගමන් ගන්නා මාර්ගයට අපි මාර්ගය කියලා කියනවා. මාධ්‍ය කියන්නේ මේ මාර්ගයේ ගමන් කරන වාහන වලට තමයි අපි මාධ්‍ය කියන්නේ. බලය කියන්නේ ඒකට යොදා ගන්න බල ශක්තිය. පෙට්‍රල්ද, ඩීසල්ද, ගුවන් යානා ඉන්ධනද, ඔයිල්ද ඒවා තමයි බලය. පර්යන්තය කියන්නේ ඒක නවත්වන ස්ථානය. බස් නැවතුම්පළ, ගුවන් තොටුපළ ඒ වගේ දේවල්. මාර්ගයේ උදාහරණ තමයි ගුවන් මාර්ග, ජල මාර්ග, ගොඩබිම් මාර්ග කියන්නේ දුම්රිය මාර්ග. ඕන් ඒවට තමයි මාර්ග. මාධ්‍ය කාර් වෑන් බස් ඕන දෙයක් ගන්න පුළුවන්. ගුවන් යානා දුම්රිය. එතකොට අරක හදනවා යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආකර්ෂණීය ලෙස නවීකරණය කිරීම. මොකද්ද නවීකරණය කරලා තියෙන්නේ? යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ. ඒක මොකක්ද දෙන්නේ? පර්යන්තය. ඒක ගුවන් යාන නවත්තන ස්ථානයක්නේ. එතකොට ඒක පර්යන්තය. 14 කියනවා ආර්යා සුවමැදුර ප්‍රතිශක්තිකරණ ජනනපානයක් නිෂ්පාදනය කිරීමට තීරණය කරන ලදී. ආර්යා සුවමැදුර ප්‍රතිශක්තිකරණ ජනනපානයක් නිෂ්පාදනය කිරීමට තීරණය කරන ලදී.
මෙම ප්‍රකාශය තුළ ගම්මෙවන කළමනාකරන කාර්ය සහ අලෙවි කරන මිශ්‍රය පිළිවෙලින් දැක්වෙන්නේ. හරිද? කළමනාකරන කාර්යයන් 4යි සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය. සැලසුම්කරණය කියන්නේ යම්කිසි අරමුණු පරමාර්ථ නිශ්චය කර ගැනීම සහ ඒවාට අදාළ සැලසුම් සකස් කිරීම. සංවිධානකරණය කියන්නේ ඒවා ළඟා කර ගැනීමට අදාළ බලතර වගකීම් වැඩ බෙදීම තමයි සංවිධානකරණය කියන්නේ. මෙහෙයවීම කියන්නේ ඒවාට අදාළ මිනිස්සු ඒ අදාළ පරමාර්ථය ළඟා කර ගැනීමට මෙහෙයවනවා නම් ඒක මෙහෙයවීම. පාලනය කියන්නේ අපි සැලසුම් කරන ලද අරමුණු පරමාර්ථයි දැන් ළඟා කරලා තියෙන අරමුණු පරමාර්ථයි සංසන්දනය කරලා ඒවා අතර විෂමතා තියෙනවා නම් ඒවා නිවැරදි කරන එක තමයි පාලනය යටතට ගැනීම. එතකොට අලෙවි කරන මිශ්‍රයේ විචල්යන් තියෙනවා නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්‍රවර්ධනය. හරිද? එතකොට මේකේ අහලා තියෙන්නේ මෙම ප්‍රකාශය තුළ ගම්මෙවන කළමනාකරන කාර්ය සහ අලෙවි කරන මිශ්‍රයේ විචල්‍ය පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. හරි. අපි බලමුකෝ. ආර්යා සුවමැදුරු ප්‍රතිශක්තිකරණ ජනනපානයක් නිෂ්පාදනය කිරීමට තීරණය කරන ලදී. ආර්යා සුවමැදුර ප්‍රතිශක්තිකරණ ජනනපානයක් නිෂ්පාදනය කිරීමට තීරණය කරන ලදී. තීරණය කරා නම් මොකද්ද? අපි මුලින්ම තීරණයනේ කරන්නේ. මොකද්ද කරන්නේ කියලා. එතකොට ඒක මොකද්ද? සැලසුම්කරණය. මොකද්ද තීරණය කරන්නේ? ප්‍රතිශක්තිකරණ ජනනපානයක් නිෂ්පාදනයට. මොකද්ද නිෂ්පාදනය කරන්න තීරණය කරන්නේ? ප්‍රතිශක්තිකරණ ජනනපානය. එතකොට මොකද්ද මේක? ප්‍රවර්ධනයක්ද මිලක්ද? නෑ. මේක නිෂ්පාදිතයක්. නිෂ්පාදිතයන්නේ නිර්මාණය කිරීමට තීරණය කරන්නේ. ඒක නිෂ්පාදිතය යන අලෙවි කරන මිශ්‍රයේ විචල්‍යයට තමයි අයත් වෙන්නේ. ඒතර උත්තරේ 14ට 3. 15 බලමු. ලාභාංශ ආදායමක් ලැබෙන ආයෝජන මාර්ගය වන්නේ. ලාභාංශ ආදායමක් ලැබෙන ආයෝජන මාර්ග. තව පොලි ආදායම් ලැබෙන ආයෝජන මාර්ගයක් තියෙනවා. ලාභාංශ ආදායම් ලැබෙන ආයෝජන මාර්ගයක් තියෙනවා. අපි බලමු උත්තර ටික. සාමාන්‍ය කොටස් මිලදී ගැනීම මොකද්ද ලැබෙන්නේ? අපිට ලාභ කොටස් නේ හම්බෙන්නේ නැහැ. සාමාන්‍ය කොටස් මිලදී ගැනීමෙන් අපිට ලැබෙන්නේ ලාභාංශ. ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමෙන් අපිට ස්ථාවර පොලියක් හම්බෙනවා. ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීමෙත් අපිට පොලියක් හම්බෙනවා. ස්වර්ණාභරණ මිලදී ගත්තම අපිට කිසි ප්‍රතිලාභයක් ලැබෙන්නේ අපේ ශරීරයට අලංකාරයක් හම්බෙනවා. ඉතුරුවක් වගේ දෙයක් තියෙනවා. එතකොට සාමාන්‍ය කොටස් මිලදී ගැනීමෙන් විතරයි අපිට ලාභාංශ ආදායමක් ලබා ගන්න පුළුවන්. හරි. 16 බලමු. ආයෝජනය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න. ආයෝජනය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න. මොකක්ද අහලා තියෙන්නේ? හරි ප්‍රකාශය නෙවෙයි වැරදි ප්‍රකාශය තෝරන්න කියලා තමයි කියන්නේ. පළවෙනි එකේ කියනවා ඉඩම්වල ආයෝජනය කිරීම මගින් ප්‍රාග්ධන ලාභ උපයාගත හැක. ඉඩම්වල ආයෝජනය කිරීම මගින් ප්‍රාග්ධන ලාභය උපයා ගන්න පුළුවන්. හරිනේ. දැන් අපි ඉඩමක ආයෝජනය කරලා අපි දැන් ලක්ෂයට ගන්නවා කියන්නකෝ. අපි ඒක නැවත විකුණනවා ලක්ෂ 2කට. අපිට ඒතකොට කීයක ලාභයක් තියෙනවද? රුපියල් ලක්ෂයක ලාභයක් තියෙනවා. එතකොට ඒක මොකද්ද? ප්‍රාග්ධන ලාභය. එතකොට අපිට ඉඩම් වල ආයෝජනය කරලා ප්‍රාග්ධන ලාභ ලබා ගන්න පුළුවන්. දෙවෙනි එකේ කියනවා රජයේ දිගුකාලීන මූල්‍ය අවස්ථා සපුරා ගැනීමට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි. රජයේ දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා සපුරා ගන්න අපි මොනවද නිකුත් කරන්නේ? භාණ්ඩාගාර සුරකුම්පත්. එතකොට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ අපි නෙමෙයි රජයේ කෙටි කාලීන අරමුණු ළඟා කර ගැනීම මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම. එතකොට වැරදි ප්‍රකාශය මොකද්ද? 2 17 කියනවා වැඩිවීම හර අඩුවීම බැර යන දිත්ත සටහන් මූලධර්මයේ අයත් වන අදාළ වන ගිණුම් වර්ගය වන්නේ සාමාන්‍යයෙන් වැඩිවීම හර මොකේද තියෙන්නේ වැඩි වෙනවා නම් වැඩිවීම හර නම් ඒක වත්කම් හා වියදම් වලට අයත් වෙනවා වැඩිවීම බැර නම් වගකීම් හිමිකම් ආදායම් යටතට ගැනෙනවා වත්කම් හා වියදම් වල විතරයි වැඩිවීම හර යටතට ගැනෙන්නේ. එතකොට මේකේ මොකද්ද? වත්කම්. අපි 18 බලමු. පහත සඳහන් තොරතුරු ඇසුරෙන් අංක 18 සිට 20 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
හරිද? අපි බලමු මේකේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. මේක අපිට ගිණුම් කරන සමීකරණයක් දීලා තියෙනවා. රවිගේ ව්‍යාපාරයේ 2020 නොවැම්බර් 1 දිනට ගිණුම් කරන සමීකරණයේ පහත පරිදි වේ. ඒකේ කියනවා අපි ගිණුම් කරන සමීකරණය මුලින්ම දාලා අපි මුලින්ම මොනවද ඉල්ලලා තියෙන්නේ කියලා බලමුකෝ. ඉහත ගනුදෙනු වලින් පසු ව්‍යාපාරයේ වගකීම් වල වටිනාකම කොපමණද? අපි ඒතර වගකීම් හදාගෙන ඉන්න බෑ වගකීම් කොච්චරක්ද බලන්න. එතකොට ඊළඟට අහලා තියෙනවා මෙම මුළු වත්කම් වල අගේ වෙනස් නොවන ගනුදෙනුව කුමක්ද? මේක බැලුවා හැකි. 2020 වර්ෂයේ පළමු සතිය අවසානයේ ව්‍යාපාරයේ හිමිකම්. අපි මුලින්ම මේ ගිණුම් කරන සමීකරණයට දාලා එමුකෝ. 50000යි 35000යි 15000යි. හරිද? මුලින්ම මොකද්ද කියන්නේ? මුලින්ම කියනවා රුපියල් 1000ක බඩු තොගයක් ණයට මිලදී ගැනීම. බඩු තොගයක් ණයට මිලදී ගත්තා නම් මොකද වෙන්නේ? තොග වැඩි වෙනවා 10000කින්. හරිද? තොග වැඩි වෙනවා 10000කින්. තොග වැඩි වෙනවා 10000කින්. ආපහු වගකීම් වැඩි වෙනවා 10000කින්. හරිද? එතකොට දෙවෙනි එකේ කියනවා 5000ක බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම. අපි බඩු තොග අත්පිට මුදලට මොකද්ද ගත්තාම වෙන්නේ? තොග වැඩි වෙනවා 5000කින්. ආපහු මුදල් අඩු වෙනවා 5000කින්. අත්පිට මුදලට ගත්ත කියන්නේ මොකද්ද? මුදල් ගෙවනවනේ. එතකොට කිසි බලපෑමක් නැහැ. C කියනවා ණය හිමියෙකුට රුපියල් 7000ක් ගෙවීම. ණය හිමියෙකුට රුපියල් 7000ක් ගෙවීම. 7000ක් ගෙවුවාම මොකද වෙන්නේ? මුදල් අඩු වෙනවා ඍණ 7000ක්. මුදල් 7000ක් අඩු වෙනවා. වගකීම් වලින් මොනවද අඩු වෙන්නේ? වගකීම් වලින් ණය හිමියව අඩු වෙනවනේ. වගකීම් වලින් ඍණ 7000ක් වෙනවා. එතකොට ඊළඟට කියනවා රුපියල් 5000කට මිලදීගත් බඩු තොගයක් රුපියල් 7000කට අත්පිට මුදලට විකිණීම. රුපියල් 5000කට ගත්ත තොගයක්. එතකොට තොග අඩු වෙනවා කීයද? 5000. 7000කට විකුණනවා. එතකොට 7000ක් මුදල් වැඩි වෙනවා. එතකොට ඒකේ ලාභේ කීයද? රුපියල් 2000ක ලාභයක් තියෙනව නේද? ඒ ලාභේ කොහාටද එන්නේ? ලාභය යන්නේ මෙතන. ලාභය යන්නේ හිමිකමට. හිමිකම වැඩි වෙනවා රුපියල් 2000කින්. ඔහොම තමයි ගිණුම් කරන සමීකරණය වැල්ලා තියෙන්නේ. ඔය ගනුදෙනු අතර. ඒතර අහලා තියෙනවා මෙම ඉහත ගනුදෙනු වලින් පසු මෙම ව්‍යාපාරයේ වගකීම් වල වටිනාකම කොපමණද? වගකීම් වල. අපි බලමුකෝ. මොකක්ද වෙලා තියෙන්නේ? 15000ක් තිබ්බා 10000ක් වැඩි වෙනවා. එතකොට 25000. 25000න් 7000ක් අඩු වුණාම 18000යි. ව්‍යාපාරයේ වගකීම් කීයද? 18000යි. උත්තරේ 3. 19ට කියලා තියෙනවා 2020 11යි 1 දිනට ව්‍යාපාරයේ පැවති මුළු වත්කම් වල අගය වෙනස් නොවන ගනුදෙනුව. වත්කම් වල අගය වෙනස් නොවන ගනුදෙනුව. බලන්න පළවෙනි එකේ මොකක්ද වෙලා තියෙන්නේ? වත්කම් වැඩි වෙලා 1000ක් 10000ක්. දෙවෙනි එකේ මේකේ 5000ක් අඩු වෙලා 5000ක් අඩු වෙලා. ඒතකොට කිසි බලපෑමක් තියනවද? නැහැ. ඒතර උත්තරේ වෙන්නේ දෙවෙනි එක. කියන 5000ක බඩු තොගයක් අත්පිට මුදලට මිලදී ගත්තලු. මිලදී ගත්තාම මොකද වෙන්නේ? මිලදී ගත්තාම මුදල් අඩු වෙනවා, තොගේ වැඩි වෙනවා. එතකොට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. 20 කියනවා 2020 නොවැම්බර් මාස පළමු සතිය අවසානයේ ව්‍යාපාරයේ හිමිකම. හිමිකම කීයද? මේ 35000යි 2000යි 37000යි. මොකක්ද අහලා තියෙන්නේ? සතිය අවසානයේ ව්‍යාපාරයේ හිමිකම 2000කින් වැඩි වේ 7000කින් වැඩි වේ 2000කින් අඩු වේ 5000කින් වැඩි වේ 5000කින් අඩු වේ. මොකද්ද වෙන්නේ? 2000කින් වැඩි වේ. ඒතර උත්තරය 2. හරි. අපි ප්‍රශ්න 20 සාකච්ඡා කරා මේ
2020 ඕලෙවල් ප්‍රශ්න ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ අපි ඊළඟ කොටසින් හමු වෙමු. ස්තුතියි.